අපිත් මේ නිදහසේ අධ්‍යාපනය ඉගෙන ගත්ත කට්ටියනේ. අපිත් එහෙම තමයි. උද්ඝෝෂණ වලට කතා කරනකොට අපි යන්න මේපයි. අපි අයිතිවාසිකම කොහොමද නැත්තම් දිනාගන්නේ? අයි ડોක්ටර් මේ ප්‍රයිවට් චැනලින් ડોක්ටර්ස් ඔක්කොම උද්ඝෝෂණයට යන්නේ නැත්තේ. රජයේ රෝල් වලට එන කට්ටියනේ පාට් එක දාන්නේ. අපි විතරක්ද? නර්ස්ලා ඔක්කොමලා කරන්නේ. හලෝ කියන්න. මම දන්නවා දැන් අටත්නේ පටන් ගන්නනේ. ඔයා කියන්න පොඩි ඔයා කියන්න මේ මම ට්‍රැෆික් එකේ ඉන්නවා කියලා දැන් එනවා කියලා. ඒක ඔය කියන්නකෝ මම මේක. මම දන්නවනේ අටට තමයි පටන් ගන්නෙ. මේ කියනවා මගේ පේෂන්ට් දෙකක් තුනක් ඉන්න මෙතන. ඒගොල්ලෝ ඉවර කරලා මම ටග් ගාලා එන්න. ඔයා කියන්න මම මේ ට්‍රැෆික් එකේ ඉන්නවා කියලා. හරිද? මම දන්නවනේ මම විනාඩි දෙකකින් තුනකින් මම එන්නවා. හරි හරි thank you හරි එහෙනම් තියන්න ආදරේ පැලෙන්ඩ අම්මා මම තියන්න නෝනටද ડોක්ටර් කතා කරේ මම මේ වෝඩ් එකේ නර්ස් නේ උඹට වෙලාව තියා නේද මේ අමත් කවුරුත් ආවේ නැද්ද ડોක්ටර් මට කාරණාවක් දැනගන්න දැන් එක ලෙඩ වෙනවා උණ කියලා එතකොට මොන රිපෝට්ද ડોක්ටර් අපිට ගන්න කියන්න ඕනේ ඒක හරි ඒක හොඳ අදහසක් දැන් අපිට ලෙඩෙක් ආව නම් මොන ලෙඩෙක්ට આવත් කමන්නේ අපි කියන්න ඕනේ අපේ channel එකෙන් ඔක්කොම මේ channel කරන්න කියලා report ඔක්කොම ඔක්කොම test එක ගන්න ඕනේ blood urine ECG ඔක්කොම අපෙන්ම ගන්න කියන්න ඕනේ ඉතින් උණකට આવොත් ECG ගන්න ඕනේද ડોක්ටර් ඔව් ඉතින් අපි කියන්න ඕනේ යට ලෙඩ මෙහෙම තියෙනවා ටිකක් බලන්න ඕනේ check කරන්න ඕනේ කියලා ඔක්කොම නැත්නම් කරන්න බෑනේ දැන් අපි ටෝකන් එකට විතරයි 3500 ගන්න. තව ටිකක් වැඩි කරලා අනිත් වලට දාන්න. එතකොට ඔක්කොම ටික කවර් කරන්න පුළුවන් ડોක්ටර්. ඒක දැන් අපි දන්නවනේ මේ නර්ස් එළියට ගිහලා පොඩ්ඩ බලන්න කවුද එනවද කියලා. හරි මේ තමස්කේනේ ලෙඩාට ඔක්කොටම සර් කියන්න ඕනේ. ડોක්ටර් මේක යකාගේ වැඩක් නේ. ડોක්ටර් මේ පේෂන්ට්ලාට සර් කියලා කියනවා. ડોක්ටර් මට තම්සේ කියලා කියනවා. හරි ඕක ගන්න ගන්න එපා. ඒක මේ අපි දෙන්නනේ පොඩ්ඩක් එළියට ගිහලා බලන්නකෝ. එනවද කියලා කවුද? ડોක්ටර් එක්කෙනෙක් කෙනවා ડોක්ටර් එන පොඩ්ඩක් කතා කරලා ගන්නකෝ පේෂන්ට් ડોක්ටර් ඉන්නවා ડોක්ටර් ඉඳගෙන ඉන්නේ එතන එන්න කියන්නේ ડોක්ටර් හුඟක් අමාරු වගේ ආයිබෝන් ડોක්ටර් ඔයාගේ නම මොකක්ද ડોක්ටර් මගේ නම සනි කිව්වේ නිසං සනි පැටලින් වෙනත් නම් තියෙනවද ඔව් ડોක්ටර් කුරුල්ලා ජූන් කුරුල්ලාද කොරොල්ලා කිව්වේ ડોක්ටර් ටොයටා කුරුල්ලා හරියට උත්තර දෙන්නකෝ අනේ ડોක්ටර් ඇව්වේ වාහන නම නෙවෙයි ඔයාගේ නම හරි පුතා මේ වාහනේ නම නෙවෙයි ඔයාගේ නම මොනවද ડોක්ටර් මගේ නම ශ්‍රී කිව්වේ එන්ජී ශ්‍රී එතකොට එන් කියන්නේ මොනවද සිංහලෙන්ද ඉංග්‍රීසියෙන්ද සිංහලෙන් කියනවා මේ එන් කියන්නේ AN හරි වැඩ නම හරියට කියන්න ඕනේ ලියන්න හරි මේ ඉංග්‍රීසියෙන් කියන්නකෝ එන් කියන එකේ සම්පූර්ණම නම මොනවද ડોක්ටර් එන් කියන්නේ නිව් නිව් එතකොට මේ G කියන්නේ G කිව්වේ සර් දැන් ඔය ගාමිණී කියන්න එන අකුරේ මුල් අකුර තමයි G කියන්නේ මේ එන් කියන එක සම්පූර්ණ කියපුවා කිය අර G කියන එක සම්පූර්ණ නම කියන්නකෝ G කියන්නේ මේ ජෙනරේෂන් කියන එක ඒ කියන්නේ මේ නිව් ජෙනරේෂන් 3 ඔව් ડોක්ටර් මගේ ડોක්ටර් ජීවිතේ මේක ලියන්නේ පළවෙනි පාර මේ වගේ නමක් මේක තමසේ දාගත්තද නැත්නම් දෙමාපිය තියපු එකද දැන් ඔයාගේ ලෙඩේ මොනවද ડોක්ටර් නිකන් මේ මට කැරකිල්ල වගේ කැරකිල්ල වගේ උස්ම ගන්න බලන්න තව එක පාර තවත් පතක් ඔයාගේ දිව දාන්න බලන්න ඉතින් දිව දාන්න
දිව ටික එළියටම දාන්න. පොඩ්ඩක් කහින්ද බලන්න. එතකොට ડોක්ටර් දිව ඔය ඇතුළට දාගන්න. මෙයාගේ පොඩ්ඩක් අඬ පරීක්ෂා කරන්න ඕනේ. ටෙස්ට් කරන්න.